හලෝ ළමයි කොහොමද? අදත් මගේ vlog එක පටන් ගන්නේ සිංහල සෙමිනකින්. අද නම් ටිකක් වැඩිපුර කෙරුණා. වැඩ කොහොමද නින්දටත් කෙරෙනවා. අද නම් ටිකක් මහන්සි. මෙන්න මේ නැන්දගෙන කියලා සල්ලි ඉල්ලුවා එයාටත් දුන්නා. අද මම නයලින් බැස්සා අම්මට පොඩ්ඩක් සනීපුටින් අම්මා පාන් එකක් ගේන්න කිව්වා එක ගන්න. ඊට පස්සේ මං ගෙදර යනකොට මෙන්න මේ මගේ අසල්වැසි මිතුරෙක් මෙයා ඊට පස්සේ ගෙදර ගිහිල්ලා මම ටක් ගාලා මගේ ෂූටින් පැක් එක දාගත්තා. ඊට පස්සේ අම්මා බත් එකක් ගෙනත් තිබ්බා. අම්මා බත් එකක් ගෙනත් තිබ්බා නෙවෙයි අම්මගේ බත් එක අම්මා මට කිව්වා එයාට කවන්න කියලා. ඊට පස්සේ ඒක කවලා ඉවරලා මම ගියා ඉෂාර සර්ගේ ඔන්ලයින් ක්ලාස් එක කරන්න. ඊට පස්සේ මම පාන් කෑවා. මේ තියෙන්නේ දෙවෙනි දවසේ ඔය මගේ උදේට කාමරේට ඉරු එළිය වැටෙනවා අඩුවේ. හැබැයි රම්බුරන් ගහ කැපුවානේ. ඊට පස්සේ දැන් කාමරේට හොඳට අවුව වැටෙනවා. මට ඉතින් හරි පුදුමයි. ජනෙල් ළඟට හරි අවුව වැටෙන එක ලොකු දෙයක් නේද දානේ. අද ටිකක් පායලා ඒකින්ද මගේ චූටි ප්ලාන්ට් එක ස්පයිඩර් ප්ලාන්ට් එක මම එළියෙන් තිබ්බා. අවුව චුට්ටක් වැටෙන්නේ චූටි ළමයාට. නිදහස් දිනේ දවසේ මෙන්න මේ දෙන්නා මම ලොකු උදව්වක් කරා අතහපලා. ඒවා ගණන් අරගන්න බෑ ළමයි. ඉතින් මම එහෙනම් පේපර් එකකුත් කරලා ඉවර කරා. ඊට පස්සේ කෑවා. මේ තියෙන හවස කේක් කෑල්ල කාලේ එකක් බිව්වා. ඊට පස්සේ මේ තියෙන්නේ කොමර්ස් ක්ලාස් එක දවසේ සෙමිනාර් එකට ගිහිල්ලා මම කොමර්ස් සෙමිනාර් එකට එකකින් ඇත්තටම ලොකු දෙයක් කරගත්තා. මොකද මට කව වෙලා තිබුණ නැති කොටස් ගොඩාරියක් මම කව කරගත්තා. ඊට පස්සේ මම ඒක ඉන්ටර්වල් එක වෙලා ගිහිල්ලා ෆලුඩා එකක් ගත්තා. ඒකත් බීලා ගෙදර ඇවිල්ලා මම ආපහු කොමර්ස් වලම ගිණුම් වගේක් ගහලා ඒ වැඩ ටිකක් කරලා ඉවර කරා. එදා දවසේ ඉගෙන ගත්ත පාඩම් ටික සම්පූර්ණ මම හැම පාඩම් එකකින්ම එක ගානේ කරලා ඉවර කරා. මං එදා 10ට විතර නිදාගත්තා කාලේ ඉවරලා. මොකද පහුවදාට මට ඉස්කෝලේට යන්න තියෙන ඇඩ්මිෂන් එක ගන්න. මේ තියෙන්නේ අපේ ඉස්කෝලේ ඔඩිටෝරියම් එකේ ඉඳන් පහළ බැලුවම view එක. හරි ඉතින් මම ඇඩ්මිෂන් එක අරගෙන මේ ගෙදර එන ගම එන්න මෙයාව හම්බුණා මගදී. මම මේ යනවා කඩේ print out එකක් ගන්න ඉෂාරසගේ ඔන්ලයින් ක්ලාස් එකේ වැඩකටම ඕන කරන ඒවා. අම්මා හම්බුණා මගදී. එයාව දැකලා සතුටට තමයි මේ බල්ලා මෙච්චර නටන්නේ. හරිද? අන්තිමට අර පාරේ ඉන්න කොහෙවත් ඉන්න බල්ලෙක්ට පාට් එක දැම්මා. අනේ මේ කෙල්ලෝ දෙන්න. මගේ යාළු බල්ලට තමයි පාට් එක දෙන්නේ. ඊට පස්සේ මේ තියෙන ඊළඟ දවසේ මම කෑම හදාගෙන ස්කින් කෙයා කරගෙන නාලා පන්සල් යන්න තමයි මේ දැස්සිලා යන්නේ. අම්මා අයියා නයවල පන්සලට යන් කියලා හිතුවා. මම හුඟාලිකින් ගිහින් නැති හින්දා ඒ ගිහින් එනකොට මම ආපහු කොමර්ස් ක්ලාස් එකේ ටියුට් වගේ තිබ්බේ ටික ගත්තා. මේ ඉන්නේ මම ඊළඟ දවසේ. එදා දවල්ට අපි කෑවේ පාන්. මේ තියෙන්නේ මගේ පාන් රෙසිපිය. මම ඒක ගැන ඔයාලට වෙන විස්තරයක් දෙන්න. ඊට කලින් දවසේ කෑවේ ඉන්දියාප්ප. ඉතින් ඉන්දියාප්ප කාලා පොල් සම්බුරේ තුරුණා. ඒ ටික තමයි මේ හදන්නේ. ඊට කලින් දවසේ නෙමෙයි එදා උදේ. ඊට පස්සේ ඒක කාලි වෙලා මම පාන පත්තු වෙලා ආපහු වැඩ පටන් ගත්තා. එපා වෙලා ඉන්නේ අප්පා කරලා ගලත් එපා වෙනවා. ඊට පස්සේ මම මෙන්න මේ මගේ අමුතු බත් එක හදාගත්තා. එඳුමත් හැංගරේ ගිහ දාලා මේ ඉන්නේ මම සිංහල අන්තිම සෙමිනාර් එකට ඇවිල්ලා. අද මට අක්කා කෙනෙකුත් හම්බුණා සෙකන්ඩ් චයි කරන. එයාත් එක්ක මම ගියා කඩේකට. මෙන්න මේ කෑම එක අරගෙන කන්න. මේකත් කාලේ ඉවර වෙලා ඉන්ටර්වල් එක වෙලාවේ ඉන්ටර්වල් එක පස්සේ ඊට පස්සේ ප්‍රදීප් සර් අපිත් එක්ක ටිකක් වෙලා කතා කරා. සර්ගේ තව යාළුවෙකුත් ආවා අපිට ක්ලාසස් එකක් ක්ලාස් තියෙන වෙලාව කියන්න. සර්ගේ අන්තිම දවසේ කියලා මතක නැහැ.
මොකද ඔයා අනිවාර්යෙන් ජයග්‍රහණය කරන්න ඕනේ මේ ඉදිරි පැය කීපේ උපරිම සටනක් දීලා ඒ ගේම ගහන්න ඕනේ. ඒ ඔයා ඉස්සරහා මම මේ බෝඩ් වල අපුරු ලියලා ඇති කෝටි ගාණක් වචන ලියලා ඇති කෝටි ගාණක් ඒ අපුරක් ගානේ වචනයක් ගානේ පොඩි ගාණක් සේරම ඉවරයි. දැන් මං යනවා ගෙදර. ඊක්ලේ එකක් කරගන්න මං අදත් නයි වලටම ගියා. ඒකත් අරගෙන මම ඉතින් ගෙදර ආවා. ඉතින් අදට මගේ බ්ලොග් එකේ තියෙන්නේ මෙච්චරයි. ආයෙත් දවසක තවත් ලස්සන වීඩියෝයක් අරන් එන්නම්. එතකම් පරිස්සමින් ඉන්න. බයි.